හායි යාළුවනේ මේ ළඟදී මම දැක්ක පෝස්ට් එකක්. මේ පෝස්ට් එක. එතකොට මේ පෝස්ට් එකේ අහලා තිබ්බ එකනේ ගෙතුම් නිර්මාණ කරලා ඇත්තටම හොඳ ආදායමකට යන්න පුළුවන්ද ආදායමක් ලබන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් ඇත්තටම ගෙතුම් නිර්මාණ කරලා හොඳ ආදායමක් ලබන්න පුළුවන්. හොඳ ආදායමක් ලබන්න පුළුවන්. දැන් මා බිස්නස් එක පටන් අවුරුදු 2ක් ඊට වැඩි මම හිතන්නේ. එතකොට ඇත්තටම හොඳ ආදායමකට යන්න පුළුවන්. හැබැයි හොඳ ආදායමකට යන්න නම් අපි කරන්න ඕන දේවල්. දැන් මම කරගෙන යද්දි මම ඉගෙන ගත්ත දේවල් මම අනුගමනය කරපු දේවල් ඒවත් එක්ක මම හිතුවා ඔයාලට කාරණා ටිකක් කියන්න ඕනි කියලා. ඔයාලට හොඳ ආදායමක් ලබන්න නම් ඔයාලා කරන්න ඕන දේවල් ටිකක්. හරිද? කෙටියෙන් මම කියන්නම් නැත්නම් වීඩියෝ එක දිග යන නිසා. පළවෙනි එක තමයි ඔයාලගේ අයිටම් එක. ඔයා ගොතන අයිටම් එකේ ක්වොලිටි එක අංක 1. ක්වොලිටියට ඔයා අයිටම් එක කරන්න ඕනේ. ඒකට ඔයා ක්වොලිටි යාන් එකක් යූස් කරන්න ඕනේ. සාමාන්‍ය නෝමල් වූල් එකක් නෙමෙයි. හොඳ ක්වොලිටි මේ කොටන් වගේ හොඳ ක්වොලිටි යාන් එක ඒ ප්‍රොජෙක්ට් එකට හරියන හොඳ ක්වොලිටි යාන් යූස් කරලා හොඳට ක්වොලිටියට දෙන්න නීට් එකට කරන්න ඔයාට ලැබෙන දේ. දෙවෙනි එක තමයි ප්‍රයිස් එක. ප්‍රයිස් එක ඔයා සාධාරණ මිලක් තීරණය කරන්න. ඔයාට යන වෙලාව පොස්ට් එක ඒව බලලා සාධාරණ මිලක් තීරණය කරන්න. ඊළඟ කාරණාව තමයි සෝෂල් මීඩියා. දැන් ඔයා ගොඩක්ම ගෙතුම් නිර්මාණ කරලා ඔන්ලයින් විකුණනකොට ඔයා හැම සෝෂල් මීඩියා එකක්ම යූස් කරන්න. ඒ කියන්නේ ඔයාගේ අයිටම් එක විකුණන්න පුළුවන් හැම විදිහම සෝෂල් මීඩියාස් යූස් කරන්න. FB, WhatsApp, Instagram, YouTube එක ඒ වගේ සෝෂල් මීඩියා යූස් කරන්න. ඒ වගේම ඔයා දක්ෂ මොකේද කියලා ඒ කියන්නේ සමහර අය බේබි ඩ්‍රෙස් විතරක් කරන අය ඉන්නවා. සමහර අය ඉන්නවා බෑග්ස් විතරක් කරන අය. සමහර අය ඉන්නවා අමිගුරුමි වල ඩෝල්ස්ලා, ටොයිස් වර්ග, ගිෆ්ට් අයිටම්ස් වගේ ඒවා විතරක් කරන අය. එතකොට ඔයාට හැමදේම කරන්න පුළුවන්. ඔයා එහෙම කරන්න. එහෙම නැත්නම් ඔයා මොකේද දක්ෂ කියලා බලලා නැත්නම් ඔයාට වැඩිම ඉල්ලුමක් එන්නේ මොකේද කියලා බලලා ඒ දේ ඔයා කරන්න වැඩිපුර. ඊළඟ කාරණය තමයි කස්ටමර්ට සුහදශීලී වීම. පුළුවන් තරම් අපි කස්ටමර් කෙනෙක් ඉක්මනට රිප්ලයි දෙන විදිහ තරමට සුහදශීලීව එයා අහන ප්‍රශ්නට උත්තර දෙන තරමටම ඔයාට කස්ටමර් බේස් එකක් හදාගන්න ලේසි වෙයි. සමහර කස්ටමර්ලා ඉක්මනට වෙන කෙනෙක් ගාවට යනවා ඔයාට රිප්ලයි කරගන්න අමාරු වුණොත්. ඉතින් ඒ හන්ද ඔයාට පුළුවන් නම් ඉක්මනට රිප්ලයි එකක් දෙන්න. හොඳ සුහදශීලී භාවකින් යුක්ත වෙන්න. එතකොට ඔයාට කස්ටමර් බේස් එක හදාගන්න ලේසි. ඒ වගේම තමයි කියන දවසටම ඕඩර් එක දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. නැත්නම් පරක්කු වෙනකොට කස්ටමර්ගේ හිත වෙනස් වෙන්න හෝ එහෙම බලනවා. එයාට පුළුවන් තරම් ඔයාට මේ දවසක් යනවා කියලා කියන්න. ඊට පස්සේ කියලා ඊට පස්සේ ඩේට් ඉල්ලගෙන කරන්න සහ පුළුවන් තරම් කියන දවසට ඒක කස්ටමර්ගේ අතට ලැබෙන්න සලස්වන්න. ඊළඟ එක තමයි අලුත් දේවල් try කරන්න. ඒ කියන්නේ හැමෝම කරන දේ නෙමෙයි. ඔයාට අලුත් ideas අලුත් color combination වලින් අලුත් දේවල් ඔයාට කරන්න පුළුවන් නම් හොඳයි. එතකොටත් ඔයාට හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය ඉන්ටර්නෙට් වලින් ෆොටෝස් අරගෙන ඒව දානවා මට මේක කරලා දෙන්න පුළුවන්. ඕඩර්ස් බාර ගන්නවා කියලා. එහෙම කරන්නේ නැතුව ඔයාට පුළුවන් නම් ඔයා මේක කරලා ඔයාගේ ෆොටෝ එකක් දාන්න. එතකොට ඒකට ඕඩර්ස් එනවා වැඩි. අර Google එකෙන් එහෙම අරගෙන ෆොටෝස් දානවට වඩා අර විදිහට try කරලා බලන්න. ඔයාම කරපු ඔයාගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න. එතකොටත් ඔයාට ඕඩර්ස් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ දැන් අපි පේජ් එකකින් මේවා විකුණන්නේ. එතකොට දැකපු දෙයක් තමයි සාමාන්‍ය වගේ මූණ පේන්න ගොඩක්ම වීඩියෝස් දානකොට රීච් වැඩි වෙනවා. රීල්ස් දාන්න. එතකොට ඔයාගේ FB පේජ් එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න වැඩ කරන්න. ඒ වගේ දේවල් තියෙනවා. මම ඔක්කොම කෙටියෙන් කියන්නේ නැත වීඩියෝ එක දිග යන නිසා. ඒ වගේම තමයි
වැදගත්ම කාරණය ඉවසීම. ඒ කියන්නේ හිතන්නකෝ දැන් හොඳට සාර්ථකව ගෙතුම් නිර්මාණ බිස්නස් එක කරගෙන යන අය දවසට මාසෙට ලක්ෂ 2 හෝ ඊට වඩා ලොකු ආදායම් ගන්න අය ඉන්නවා. අපි ගොඩක් දන්නවා ඒ වගේ පේජස් කරන අය. එතකොට එයාලා ඒ තැනට එන්න ලොකු කැපකිරීමක් එයාලා ලොකු කාලයක් සමහරට කාලෙ වෙනස් වෙන්න එහෙම යන්නේ නැති. ඉතින් එයාලා ඒ තැනට එන්න දාපු කැපකිරීම තාම ඔයා කරලා නැහැ. මොකද තාම පටන් ගත්ත බිගිනර් කෙනෙක් විදිහට. එතකොට එක දවසින් ඔයාට ඒ තැනට යන්න ඔයා හිතනවා නම් ඒක ඇත්තටම මෝඩකමක්නේ. මොකද ඔයා ඒ තරම් කැපකිරීමක් කරලා නැති නිසා. ඒ හන්ද ඔයා පුළුවන් තරම් මේ ඉවසන්න. ඒ කියන්නේ දවසින් දෙකකින් ඕඩර්ස් කරගන්න බැරි තරම් එන්න ඕනේ. එහෙම හිතන්න එපා. මට අනිවාර්යෙන් ඕඩර්ස් එයි කියලා පොසිටිව් එකකින් මම හරියට මගේ ප්‍රොඩක්ට් එක කරනවා මම ක්වොලිටියට කරනවා කියලා හිතලා ඔයා හොඳට කරන්න. එතකොට ඉවසීමෙන් කාලයක් යනකොට අනිවාර්යෙන් ඔයාට ඕඩර්ස් අල්ලගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. මේ අර හරියන්නේ ඔක කියලා දවසින් දෙකෙන් අතාරින එක නෙමෙයි. කොහොමත් දවස් දෙකක් කස්ටමර් මුලදී කස්ටමර්ලා ආලා කොහොමත් ප්‍රයිස් වැඩි අරකයි මේකයි කියලා කොහොමත් අත්කම් නිර්මාණනේ ප්‍රයිස් වැඩි අරවද මේවද කියලා කොහොමත් මුල් කාලේ ප්‍රයිස් විතරයි ගොඩක් අය අහන්නේ ගන්නෙ නෑ. පස්සේ වට ඕඩර්ස් එන්න ගන්නවා. ඒ හන්ද ඉවසීමෙන් ඒ දෙයට මුහුණ දෙන්න පටන් ගත්ත ගමන්ම අර උඩටම නගින්න ඕනි කියලා එක නෙමෙයි ඉවසීම අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් කියන පොසිටිව් තින්කින් වලින් ඉමීට ඉවසීම වැඩි ටික කරගෙන යන්න. ඉතින් ඒ ටික තමයි මට කියන්න ඕනේ මම කෙටියෙන් කිව්වේ මේ වෙනද වෙලාව දැනටවත් වෙලාව ගොඩක් ගිහිල්ලා තියෙන නිසා අනිවාර්යයෙන්ම හොඳ ආදායමක් ලබන්න පුළුවන් ගෙතුම් නිර්මාණ වලින් පිට රටවලටත් ගෙතුම් නිර්මාණ යවන අය ඉන්නවා ලංකාවේ පිට රට ඉන්න ලංකාවේ අයට යවන අය ඉන්නවා සාර්ථකව බිස්නස් කරගෙන යන ගොඩාක් පේජස් තියෙනවා ඒ හන්දා අනිවාර්යෙන් පුළුවන් මේ try කරන්න මම හිතනවා මේ වීඩියෝ එකෙන් මම වැදගත් දෙයක් කිව්වා කියලා. ඉතින් බැට් ටික කරගෙන යන්න. thank you